සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් අද මං ඔයගලන් වෙනුවෙන් අරන් ආවේ ප්ලාන්ට් සේල් එකක් තමයි. ඔන්න ඔය විදිහට ප්ලාන්ට් ටික පෙළගස්සලා තියෙනවා. ඉතින් හැකි උපරිම අඩු මිලට පැලට් ටික ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා යාළුවනේ. මගේ යාළුවෝ දන්නවා ඉතින් මේ දවස්වල ගොඩාක් රස්නේ කාලගුණයක් තියෙන්නේ. ඒ තත්වයයි මගේ ගෙවත්තේ ඉඩ කඩ මදි ප්‍රශ්නයයි නිසා මේ පැල ටික ආරක්ෂා කරගැනීමේ ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඒ හේතුවත් එක්ක පුළුවන් තරම් අඩු මුදලකට මම මේ පැල මගේ යාළුවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට අවශ්‍ය කරන පැල මොනවා හරි තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා පැලේට අදාළ නම්බර් එක WhatsApp අංකයට සුපුරුදු WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මෙච්චර කාලයක් මගෙන් පැල මිලදී ගත්ත හැම දිනාටම ගොඩාක්ම ස්තුතියි. ඔයගොල්ලන්ගේ විශ්වාසය ආදරය නිසා තමයි මේ විදිහට දිගටම වීඩියෝස් අරගෙන එන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මේ කාර්යය ඉතින් ගොඩාක් කාර්යබහුලව වුණත් හරි ආසාවෙන් කරන වැඩක්. ඔයගොල්ලන්ගේ ආදරය විශ්වාසය නිසාම. එහෙනම් ඉතින් අද ඔයගොල්ලන් වෙනුවෙන් ලබා දෙන පැල මොනවද කියලා මම ඔයගලන්ට ඉක්මනින්ම ඉදිරිපත් කරන්නම්. අංක 1න් මම අද දවසේදීත් ඉස්සරලාම ඔයගලන්ගේ වැඩිම ඉල්ලුමක් තියෙන පොතෝස් පැකේජ් එකක් මෙන්න මේ විදිහට සූදානම් කරා. අංක 1න් මෙන්න මේ විදිහේ පොතෝස් පැකේජ් එකක් තමයි අද ඔයගලන් වෙනුවෙන් ලබා දෙන්නේ. අංක 1 රුපියල් 1000යි මේ පොතෝස් පැකේජ් එක. අංක 2 මෙන්න මෙයා රුපියල් 200යි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙයාගෙන් කුඩා පැල ලබා ගන්න පුළුවන් රුපියල් 100ක වගේ මුදලකට. අංක 3 රුපියල් 130යි. අංක 4 රුපියල් 100යි. අංක 5 රුපියල් 100යි. වැඩිම ඉල්ලුමක් තියෙන කට්ටිය ඉතින්. අංක 6න් මෙන්න මේ කැක්ටස් පැකේජ් එක අරන් ආවේ. අංක 6න් වර්ග 6ක් තියෙනවා. රුපියල් 500ක මුදලකට ලබා දෙනවා මේ පැකේජ් එක. අංක 7 මෙන්න මේ එපිසියා පැකේජ් එක අද දවසේදී රුපියල් 450ක මුදලකට ලබා දෙන්නම්. අංක 7. අංක 8 මෙන්න මේ ඇලෝවෙරා පැකේජ් එක රුපියල් 500යි. අංක 8. අංක 9 මෙන්න මේ අන්නාසි කුලේ කට්ටිය. අංක 9 රුපියල් 100යි. අංක 10 රුපියල් 100යි. අංක 11 රුපියල් 100යි. අංක 12 රුපියල් 100යි. අංක 13 රුපියල් 100යි. අංක 14 රුපියල් 100යි. අංක 15 රුපියල් 150යි. අංක 16 රුපියල් 130යි. අංක 17 රුපියල් 100යි. අංක 18 රුපියල් 80යි. අංක 19 රුපියල් 120යි. අංක 20 රුපියල් 80යි. අංක 21 රුපියල් 100යි. අංක 22 රුපියල් 200යි. අංක 23 රුපියල් 120යි.
අංක 24 රුපියල් 140යි. අංක 25 පැල දෙකක් තියෙනවා රුපියල් 120යි. අංක 26 රුපියල් 200යි. අංක 27 රුපියල් 150යි. අංක 28 රුපියල් 130යි. බිගෝනියා වර්ගයක් රුපියල් 130යි. අංක 29 රුපියල් 120යි. අංක 29 රුපියල් 120යි. අංක 30 රුපියල් 150යි. අංක 30 රුපියල් 150යි. අංක 31 රුපියල් 100යි. අංක 32 රුපියල් 120යි. අංක 33 රුපියල් 100යි. අංක 34 රුපියල් 150යි. අංක 34 රුපියල් 150යි. අංක 35 රුපියල් 300යි. එයාගේ දැල්ලකුත් එනවා ඔන්න යාළුවනේ. අංක 35 රුපියල් 300යි. අංක 36 රුපියල් 400යි. අංක 36 රුපියල් 400යි. අංක 37 රුපියල් 200යි. අංක 37 රුපියල් 200යි. අංක 38 රුපියල් 200යි. අංක 38 රුපියල් 200යි. අංක 39 රුපියල් 150යි. අංක 40 රුපියල් 150යි. අංක 41 රුපියල් 100යි. අංක 42 රුපියල් 300යි. වැඩිම ඉල්ලුමක් තියෙන කට්ටිය. අංක 43 රුපියල් 450යි. අංක 43 රුපියල් 450යි. අංක 44 රුපියල් 350යි. අංක 44 රුපියල් 350යි. අංක 45 රුපියල් 500යි. අංක 45 රුපියල් 500යි. අංක 46 රුපියල් 250යි. අංක 46 රුපියල් 250යි. අංක 47 රුපියල් 200යි. අංක 47 රුපියල් 200යි. අංක 48 රුපියල් 300යි. අංක 48 අංක 49 රුපියල් 250යි. අංක 49 රුපියල් 250යි. අංක 50 රුපියල් 100යි. අංක 51 රුපියල් 100යි වද විශේෂයක්. අංක 52 පිච්ච පැලයක් රුපියල් 120යි. අංක 53 රුපියල් 150යි. අංක 54 රුපියල් 100යි. අංක 55න් මෙන්න මේකෙන් පැල පහක් දෙන්නම් රුපියල් 100ට. අංක 55. අංක 56 රුපියල් 100යි. මෙයාගේ හැඩය මේක තමයි. අංක 56 රුපියල් 100යි. අංක 57 රබර් ප්ලාන්ට් එක ඒක රුපියල් 130ක මුදලකට ලබා දෙන්නම්. අංක 58න් මෙන්න මේ වගේ පැලයක් රුපියල් 100ක මුදලකට ලබා දෙන්නම්. අංක 58 අංක 59 රුපියල් 120යි. අංක 60 රුපියල් 120යි. අංක 61 රුපියල් 130යි. අංක 62 රුපියල් 100යි. අංක 63 රුපියල් 150යි.
අංක 64 රුපියල් 180යි. අංක 65 රුපියල් 120යි. අංක 66 රුපියල් 200යි. අංක 67 රුපියල් 200යි. අංක 68 රුපියල් 100යි. අංක 69 රුපියල් 100යි. අංක 70 රුපියල් 100යි. ඉතින් යාළුවනේ අද දවසේදී ඔන්න ඔය විදිහට ප්ලාන්ට් සේල් එක අවසන් කරනවා. එහෙනම් ඔයගලන්ට අවශ්‍ය කරන පැල තියෙනවා නම් පැලේට අදාළ අංකය 0.72යි 57යි 57යි 541 කියන සුපුරුදු WhatsApp අංකයට මැසේජ් එකක් මගින් ඔයගලන්ට අවශ්‍ය කරන පැල ඕඩර් එක ලබා දෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඉතින් මෙතන ඔයගලන්ට කලින් ප්ලාන්ට් සේල් වලදී මම ඉදිරිපත් කරපු සුපුරුදු පැල කීපයකුත් දකින්න තිබුණා. ඒ වගේම කලින් ප්ලාන්ට් සේල් වලදී ඉදිරිපත් කරපු පැලමක් තිබුණා. ඒකට හේතුව මගේ යාළුවෝ ඉතින් දන්නවා ආදරණීය කස්ටමර්ලා ඉන්නවා. සේල් එක දැක්ක ගමන් වීඩියෝ එක දැක්ක ගමන් පැල ගොඩාක් ඕඩර් කරනවා. නම්බර්ස් ගොඩාක් එවලා ඕඩර් එක දානවා. අනිවාර්යෙන්ම ගන්නවා. පැල ටික තියන්න කියනවා. ඉතින් විවිධාකාර ප්‍රශ්න මතුවෙනවා ඇති. එක එක හේතු කියලා පස්සේදී සමහර කට්ටිය ඕඩර් එක කැන්සල් කරන අය ඉන්නවා. සමහර කට්ටිය ඕඩර් එක කැන්සල් කරන්නෙත් නැතුවම නිශ්ශබ්ද වෙන කට්ටියත් ඉන්නවා. අනේ ඉතින් මගේ යාළුවන්ගෙන් මම ආදරෙන් ඉල්ලා සිටිනවා මං මේ පැල ඕඩර්ස් බාරගන්නේ WhatsApp මැසේජ් ආව පිළිවෙලට. සාධාරණත්වයක් තියෙන්න ඕන නිසා මම ඒ විදිහට තමයි කරන්නේ. WhatsApp මැසේජ් ආව පිළිවෙලට තමයි මේ ඕඩර්ස් ටික බාරගන්නේ. ඉතින් මුලින්ම ඉදිරිපත් නම්බර්ස් එවලා තියෙන ඕඩර් එක දාලා තියෙන කට්ටියගේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්නවා. ඊට පස්සේ ඉතින් මුදල් තැන්පත් කරාට පස්සේ කුරියර් සර්විස් එක හරහා පැල ටික කස්ටමර් අතටපත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර මුලින් ලැබුණු ඕඩර් එක ඒවට පැල ටික ඕඩර් එක ඕකේ කරාට පස්සේ ඊට පස්සේදී තියෙන මැසේජ් බලද්දි ඉතින් අර පැල ඕඩර් කරලයි කියලා ඒ කස්ටමර්ලට කියනවා. ඉතින් අන්තිමට අර ඕඩර් කරපු කට්ටිය ගත්තෙත් නැති වුණාම අර ආයෙත් ඊට පස්සේදී පැල ඉල්ලන කට්ටියට පැලේ දෙන්න වෙන්නෙත් නැහැ. අර ඕඩර් කරපු කෙනා ගන්නෙත් නැහැ. අනේ ඉතින් එහෙම කරන්න එපා. හදිස්සි අවස්ථා ඉතින් එහෙම සිද්ධ වෙනවා තමයි. පැල ටික ගන්න පුළුවන් කියලා ගොඩක් ෂුවර් නම් මගේ පැත්තෙනුත් හිතලා ඕඩර් එක දාන්න. මොකද කස්ටමර්ගේ පැත්තෙන් ගොඩාක් හිතලා අඩුවට දෙන්න පුළුවන් පැල ගොඩාක් අඩු මුදලට දෙනවා. ඒ වගේම බොහොම විශ්වාසවන්තව මුදල් තැන්පත් කළ දිනයේදීම එදා දවසේදී හවස් කාලයේදීම පැල කුරියකට බාර දෙනවා. මොකද ඉතින් මේ පැල ඕඩර් එකක් දාලා පැල ටික Tamanට ලැබෙනකන් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නේ කස්ටමර්ලා. මමත් ඒ වගේ මමත් පැල ඕඩර් එකක් දැම්මොත් ඉතින් ඒ පැල ටික එනකන් හරිම ආසාවෙන් තමයි බලන් ඉන්නේ. ඒ වගේම තමයි මගෙන් පැල ගන්න මගේ ආදරණීය යහළුවෙ හෙළියනොත්. ඒක නිසා මුදල් තැන්පත් කර වහාම එදාම දවසේ හවස පැල ටික බොහොම සුරක්ෂිතව කුරියරයකට බාර දෙන්න කටයුතු කරනවා. ඉතින් මගේ පැත්තෙන් මං ඒ තරම් විශ්වාසය රකිද්දී මගේ ආදරණීය යාළුවන්ගෙනුත් මං ඉල්ලා සිටිනවා ඒ විදිහට මගේ පැත්තෙනුත් හිතලා ඕඩර් කරද්දී ඕඩර් කරන්න. නැත්නම් ඉතින් තවත් පැල ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න යාළුවෝ එළියෙකුට ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒක නිසා මම මේ කාටවත් දොස් කිව්වා නෙමෙයි.
ප්ලාන්ට් සේල් වලදී මමත් බලනවා ප්ලාන්ට් සේල් වීඩියෝ. ඉතින් සමහර කට්ටිය ගොඩක් කලකිරීමෙන් කතා කරනවා. මම නම් ඉතින් කලකිරෙන්නේ නැහැ. ඕක ඉතින් සාමාන්‍ය තත්ත්වයක්. මිනිස්සු විදිහට අපි හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා, අතපසුවීම් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක සමහර විට ඉතින් විවිධ හේතු නිසා ඕඩර් එක දැම්මට පැල ටික ගන්න නොහැකි වෙන අවස්ථා තියෙයි. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අද ප්ලාන්ට් සේල් එක මම මෙතනින් අවසන් කරනවා. ඔයගලන්ට අවශ්‍ය කරන පැල මොනවා හරි තියෙනවා නම් ඉක්මනින්ම 0.72 57 57 541 කියන WhatsApp දුරකථන අංකයට ඕගලන්ට අවශ්‍ය කරන පැල ටිකේ නම්බර්ස් ටික යොමු කරලා ඉක්මනින්ම ඕඩර් එකක් දාන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න හැම දිනාටම බුදු සරණයි.